මට මේ වාක්‍යත මතක හිටින්නෙම නෑ. හීනවන ශේෂ ක්‍රමේදී වාරිකයක අගේ හොයනකොට ඔන්න ඔය ප්‍රශ්නේ මට ළමයිකින් ගොඩක් අහන්න ලැබුණා. ඉතින් දරුවනේ මං අද ඔයාලට ගෙනාවේ මෙන්න මේ වාක්‍යත ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමයක්. හරි. මම මේක පොඩි කතාවකින් ඔයාලට කියන්නම්කෝ. මතක තියාගන්න ලේසි. පුතේ අපි දන්නවා පොළඟයි ණයයි කියන්නේ පොඩ්ඩක් මොකද? දෙන්න වලිනේ. මෙන්න මේ කතාවේ මම ප්‍රධාන දේ තමයි ණය. හරි. පුතේ මේ කතාව හොඳට අහගන්න කට්ටියම ණයෙක් මේසේ මුල්ලේ. අපි දන්නවා ණයි පුතේ ඉන්නේ කොහෙද? මේසේ මුල්ලේ. මේසේ මුල්ලේ. මේසේ මුල්ලේ. පොළඟෙක් එක්ක එකට එක කියයි. පොළඟෙක් එක්ක එකට එක කියයි. එකට එක කියයි. දරුවනේ බලන්න අපි ඔන්න මම දුන්න පළවෙනි වාක්‍යය ණයෙක් මේසේ මුල්ලේ පොළඟෙක් එක්ක එකට එක කියයි. මෙන්න මේක අර වාක්‍ය හතට කොහොමද ගන්නෙ? මම එක වාක්‍යය තව කිව්වේ. මේකෙන් අපි බලමු වාක්‍ය පොඩ්ඩක් හදාගන්න. ණයෙක් කිව්වත් දරුවනේ ණය මුදල. මේසේ මුල්ලේ කිව්වේ පුතේ මසකට මුදල. නැත්නම් මාසයකට මුදල. පොළඟෙක් එක්ක ඒකකයට පොලිය මාස ඒකකයට පොලිය. ඊළ දරුවනේ එකට එක කියයි කියන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන. ඔන්න දරුවනේ එක වාක්‍යයි. මම තව කිව්වේ එක වාක්‍යය. එක වාක්‍යයකින් වාක්‍ය හතරක් ගොඩ. යන් ඊළඟ කොටසට පුතේ ඊළඟ ඉන්නවා මෙහෙම. මුල්ලේ හිටපු පොළඟි. අන්න මුල්ලේ පොළඟි අර පොළඟයි ගෑනසතා වෙන්නේ. මුල්ලේ හිටපු පොළඟි මුළු කතාවම දැකලා මේසේ මුල්ලෙන් යයි. ආලියම එක බලන්න. මුල්ලේ හිටපු පොළඟි මුළු කතාවම දැකලා මේසේ මුල්ලෙන් යයි. හරි. බලමු පුතේ මේ වාක්‍ය තුනෙනුත් අපි වාක්‍ය තුනක් හදාගන්න. මේ කොටස් තුනෙනුත් වාක්‍ය තුනක් හදාගන්න. පුතේ මුල්ලේ හිටපු පොළඟි ඒ කියන්නේ පුතේ මුළු පොලිය. මුළු කතාවම කියන්නේ පුතේ මුළු මුදල. මුළු කතාවම කියන්නේ මුළු මුදල. මේසේ මුල්ලෙන් කියන්නේ පුතේ මාසකට මුදල. නැත්තම් පුතේ වාරකයක මුදල. හරි. තවරි බලන්න මේක. ණයෙක් මේසේ මුල්ලේ පොළඟෙක් එක්ක එකට එක කියයි. මුල්ලේ හිටපු පොළඟි මුළු කතාවම දැකලා මේසේ මුල්ලෙන් යයි. දරුවනේ ඔයාලට පේනවා මාර ලේසියෙන් මේ වාක්‍ය හත හදාගත්තා. මොකද්ද? ණයෙක් කිව්වේ ණය මුදල, මේසේ මුල්ලේ කිව්වේ මාසකට මුදල, පොළඟෙක් කිව්වේ මාසයකට පොලිය.
එකට එක කියයි කියන්නේ මාස ඒකක ගණන, මුල්ලේ හිටපු පොලිය කියන්නේ මුළු පොලිය, මුළු කතාවම දැකලා කියන්නේ මුළු මුදල. මේසි මුල්ලේ අපි ලේසියෙන් මතක තියාගත්තා. මේක දැන් දාලා පුතේ අපි දැන් ගාණක් හදමු. හරි. අපි දරුවනේ මෙන්න ඔයාලම යටින් දානවා 2016 O level paper එකේ තුන්වෙනි ප්‍රශ්නට ආපු ගාණ. හරි. හැමෝම ගාණ බලාගෙන මම ගාණ ඔයාලා හැමෝටම ඇහෙන්න කියන්නම්. රුපියල් 80000කට අත්පිට මුදලට විකිරෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකිය. මෙහි 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ. මාසික වාරිකයක අගය ගණනය ගන්න. හරි. දරුවනේ මොකද කියන්නේ? පරිගණක යන්ත්‍රය 80000යිනේ. එකෙන් කොච්චරක්ද ගෙවන්නේ මුලින්? 20000ක් ගෙවනවා. ඒතර පුතේ තව කොච්චරක් ගෙවන්න තියෙනවද ඔයාලටම තේරෙනවා කියලා රුපියල් 60000ක් ගෙවලා ඉවර කරන්න ඕනේ තව. පුතේ 60000 එකපාර ගෙවන්න බෑ. වාරික 12ක් කියලා තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? අර 60000 පුතේ අපි බෙදනවා වාරික 12කින්. එතකොට පුතේ මාස එකකට පුතේ මුදල එනවා පුතේ 12 වරක් එකයි 60 12 5යි රුපියල් 5000ක් පුතේ අපිට එනවා මොකද්ද? මාසකට ඕනේ මුදල. ඊට පස්සේ දරුවනේ මාස ඒකකයට පොලිය මාස ඒකට පොලිය මේ 5000 උපයෝගී කරගෙන තමයි දරුවනේ අපි හදන්නේ. 5000 ගුණ කරනවා 124. මේ 124 කියන්නේ දරුවනේ වාර්ෂික පොලිය අනුපාතිකය. වාර්ෂික පොලිය අනුපාතිකය. ඒත් අපි හොයන්නේ මොකද්ද? මාස ඒකකයට පොලිය. එහෙනම් මොකද වාර්ෂික එක මාසික කරන්න පුතේ 12න් බෙදන්න ඕනේ. මෙන්න 12න් එකකින්. 12 වරක් එකයි 12 වරක් දෙකයි මේ බිඳුවට කැපුණා. දෙවරක් 50 පුතේ රුපියල් 100යි. මාස ඒකකයකට පොලිය පුතේ කීය දෙන්නේ රුපියල් 100යි. දැන් හොයමු මාස ඒකක ගන්න. දරුවනේ අපිට මෙතන තියෙනවා පේනවද වාරික ගණන පුතේ කීයක් තියෙනවද 12. සමහර වෙලට පුතේ එකේ ගණන් වල වාරික 24ක් දෙනවා වාරික 15ක් දෙනවා. හැබැයි මෙතන දීලා තියෙන්නේ වාරික කීයද 12යි. ඒ 12න් පුතේ මාස ඒක ගන්න හොයන්නේ 12 ලියලා 12ට එකක් එකතු කරපුවාම 13යි. ඒක බෙදනවා දෙකේ. දැන් දෙවරක් එකයි දෙවරක් 6යි 6 වරක් 13 78යි. දැන් පුතේ මාස ඒකකයේ පොලිය 100යි. එකකට 100යි. ඒ වගේ 78ක් කොහොමද ගන්නෙ? 78 ගුණ කරනවා 100. එහෙනම් මුළු පොලිය ගන්න 78 100ෙන් ගුණ කරලා 7800යි. මුළු මුදල ගන්න දරුවනේ. දැන් මෙතන තියෙනවනේ 60000ක් තව ගෙවන්න. 60000ට මේ පොලියත් එකතු කරනවා. 60000ට එකතු කරනවා. මෙන්න මේ 7800 පුතේ ඔක්කොම 67800යි. රුපියල් 67800ක් මොකද ගන්න ඕන අපි? ගෙවලා ඉවර ගන්න ඕනේ. එකපාර ගෙවන්නේ වාරික 12ක් තියෙනවනේ. එහෙනම් පුතේ මේ 67800 කියන එක අපි බෙදනවා පුතේ වාරික ගන්න 12කින්. හරි? 12 වරක් 64 පුතේ කීයක් තියෙනවද? 5ක් තියෙනවා 60යි. තව කීයක් ඉතුරුද? 7ක් ඉතුරුයි. 78ට 12 වරක් 6 72යි. තව 6ක් ඉතුරුයි. 60ට පුතේ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. තව බිංදුවක් ඉතුරු ඒක දැම්මා. හරි. දරුවනේ මේන් අපි ලේසි ක්‍රමයකින් වාක්‍ය අතක් හදාගෙන ලස්සනට පුතේ 2016 O level ප්‍රශ්නත් අපි මෙන්න හැදුවා. දරුවනේ මෙන්න මේ ලේසි ක්‍රමය අපිට මතක තියාගත්තොත් මේ ගාන ගොඩ දා ගන්න එක මාරම ලේසි. හරි. මේ වගේම තව ගානක් තියෙනවා මොකද්ද? අපි දැන් හදුවේ වාරිකයක වගේ තවත් තියෙනවා පුතේ වාර්ෂික පොලිය අනුපාතිකය. හරි. පුතාලට ඒ ගාන වාර්ෂික පොලිය අනුපාතිකය මේ වගේ ලේසි ක්‍රමයකින් ඕනනම් පහල තියෙනවා පුතේ කමෙන්ට් එකක් දාන්න සර් මට ඕනේ වාර්ෂික පොලිය අනුපාතිකයත් හදන ලේසි ක්‍රමයක්. එහෙනම් දරුවනේ මේ වගේම තවත් ගානකින් බලාපොරොත්තු වෙමු අපි හම්බෙමු. හරි. එහෙනම් මේ ගාන පුතේ මේ පාර ඔලෙල් ලියන දරුවන්ට තමයි.